මම ක්‍රිකට් ගහන්න ගියාම මම රැකලා මම ගහන්න යනකොට බැට් එක අල්ලද්දි මෙන්න අම්මා එනවා. ඒක නම් මාර කරුණයක් ඒ කාලේ ආ. ඊළඟ ෆිල්ම් එකකින් බලද්දි දැන් ෆිල්ම් එකේ මුල් ටික ඉතින් ගිහින් අර අවසානයේ ළමයි මේකේ දෙකෙන් එකක් තීරණය වෙන්නේ. දැන් නළුවා තීරණයක් ගන්නවා දුෂ්ටයාගේ ගෙදර යන්න. අරගෙන ආයුධ ටික පැක් කරද්දි අම්මා එනවා. ඊට පස්සේ කියනවා බලයන් බෑ මේ මම ගහන්න ඉන්නේ. බෑ කියද්දි මං ටක් ගාලා යනවා. බැට් එක කාට හරි දෙනවා එක්ක තියෙන තැනක දානවා. ඉතින් අම්මා තමයි පිටිය වටේ රකින්නේ. ඉතින් දුවලා අම්මලාට ටෝක් දෙන්නේ. හරි තරුණ කාලයේ දිය කරලා හදලා තියෙන්නේ. ගුණවන්ත වෙන්න ඕන දෙමව්පියෙක් යම් අවවාදයක් දෙනකොට සිහි වෙන්න ඕන අරවා. අම්මා කලින් මෙහෙම තරුණව හිටියා. ඒ තරුණකම මට දන් දීලා තමයි මේ ඉන්නේ කියලා. ටෝක් දෙන්නේ මේව මේ ඔයාලට තේරෙන්නේ. අපි අඳිනේදී ඔයාලද දන්නේ. ඔයාලා තමයි ගොඩේ ෆැෂන් කරන්නේ. මොකද අම්මා මේ කොහොම යන්නද? කැට් ටෝක් එකකින් යන්නද මේ දරුවෝ